සොබාදහම විසින් පරිසරයේ සුන්දරත්වය වැඩි කිරීම සඳහා දායාද කරන ලද අපූර්ව නිර්මාණයක් තමයි දිය ඇල්ලක් කියන්නේ. දිය ඇල්ලකින් ස්වභාවික සුන්දරත්වය ජනිත කරනවා පමණක් නොවේ, ඒ හා බැඳි පාරිසරික, ආර්ථික, සමාජීය වටපිටාව පෝෂණය කරන අපූර්ව ඉසව්වක් ලෙසද හඳුනා ගන්න පුළුවන්. අද ජීලෝකයට ඔබ කැටුව යන්නේ එවන් ඉසව්වකට. බලන්න මේ කොහෙද කියලා. මධ්‍යම කඳුකරේ පිදුරු තලාගල කඳු ඇති නැගෙනහිර බෑවුම්, සීක්‍ර බෑවුම්, ගැඹුරු නින්න, කඳු මුදුන් ඔස්සේ තමයි වලපනේ කොට්ටාසය දෙසට විහිදිලා යන්නේ. මේ ප්‍රදේශයේ උච්චත්වය ගත්තහම අඩි 1000ත් අඩි 5500ක් දක්වා වූ පරාසයක විහිදුණු ස්වභාවයක් තමයි අපිට දකින්න පුළුවන්. ඒ නිසාම පිදුරු තලාගල කඳු ඇටිය වලපනේ දෙසට විහිදීමේදී එහි භූෂමතාවයේද යම් රළු ස්වභාවයක් ගන්නවා. මේ භූෂමතාවයේ හැඩය සොබාදහමට දායාද කළ අපූර්ව නිර්මාණයක් තමයි කුරුඳුඔය ඇල්ල. වලපනේ ඉඳලා ජපන් සාම විහාරය දක්වා ඇවිත් කිරිගේ කන්ද ඔස්සේ තියෙන පාර තමයි අද අපේ ගමනට තෝරගත්තේ. මේ පාර ටිකක් දුෂ්කරයි. කඳු මුදුනට ප්‍රවේශ වන මේ මාර්ගයේ කිලෝමීටර් 4ක් විතර එන්න ඕනේ. බයික් එකකින් යනවා නම් තමයි මේ ගමනට වඩාත් සුදුසු. මෑත කාලයේ සංවර්ධනයක් සිදු නොවී ඇති මේ පාර ඇතැම් තැන්වල හරිම අවදානම්. ටිකින් ටික කඳු මුදුනට ළඟා වෙනකොට හාත්පස හොඳින් පේන්න ගන්නවා. ඒ නිසාම ගමන කොතරම් දුෂ්කර වුවත් ඒ වෙහෙස ගතට නොදැනෙන තරම්. කුරුඳුඔය තමයි කුරුඳුඔය ඇල්ලේ පෝෂිත ජල ප්‍රභවය. පිදුරු තලාගල උතුරු බෑවුමින් ආරම්භ වෙලා මේ ජලධාර හයිපොරස් හරහා ගලාගෙන ඇවිත් මතුරට ප්‍රදේශයේදී ගැඹුරු ප්‍රපාතයකට ඇද වැටීමෙනුයි මේ සුන්දර දිය ඇල්ල නිර්මාණය වෙන්නේ. මේ දිය ඇල්ලේ පිහිටීම හරිම අපූරුයි. වේදිකාවන් දෙකක් ඔස්සේ කඩා හැලෙන දියදහරේ පළමු කඩා හැලීම එක් දිසාවකටත්, දෙවන කඩා හැලීම තවත් දිසාවකටත් දිසානුගතවයි සිදුවන්නේ. ඒකට හේතුව මේ භූමියේ භෞතික පිහිටීමයි. ඉහළ සිට ගලා එන ජලදහර පළමුව පතිත වන්නේ දී හැඩයේ තවත් ගැඹුරු නිම්නයකටයි. ඒ නිම්නයේ දකුණු යුරේ පවතින තද පාෂාණ කුෂ්ඨය නිසා කුරුඳුඔය මෙතෙක් ගලා දිශාවේ අංශක කීපයක වෙනසක් සිදු වෙනවා. මේ අපූර්ව සිදුවීම සහිත මේ දිය ඇල්ල තමයි ලංකාවේ 3 වෙනියට උසින් වැඩිම දිය ඇල්ල. ඉතින් ඔයාලටත් පුළුවන් මේ අපූර්වත්වය විඳගන්න මෙතනට එන්න. ගමන දුෂ්කර වුණත් හරි අපූර්ව තැනක්. ඔයාලත් පරිස්සම් වෙලා මේ වටපිටාවත් පරිස්සම් කරලා ගමන නිමා කරන්න කියන පණිවිඩයත් එක්ක අදට ගිහිල්ලා එන්නම්. ජියලොකේට සමග මෙවැනි භූ ස්තරයක සෞන්දර්යාත්මක අගය හා හැඩය සොයා යන ගමනකින් ආයෙත් දවසක හමු වන බලාපොරොත්තු වෙනවා.